ඉතින් මම YouTube එකට අලුත්ම ආවත් ෆලෝ කරන්න, ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න ඔක්කොම කරන්න. අද බලන්න හදන්නේ අපිට 9th anniversary එකත් එක්ක ෆ්‍රී ලැබෙන දේවල්. මුලින්ම magic cube එකක් එන්න තියෙනවා. ජූනි 11 13 කියලා ඒ දවස් නම් වෙනස් වෙවි. ඒක හරියට කියන්න බෑ. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉවෙන්ට් එකක් එන්න තියෙනවා. මේ ග්ලෝසර් එකේම ඔය කලින් තිබ්බේවා ඔකත් එන්න තියෙනවා. ඔක ගන්න. ඊට පස්සේ ඔන්න ඔය බන්ඩල් එකත් එන්න තියෙනවා. හරියටම දවස් නම් දන්නවා කැප් සෙට් එකත් එනවායි කියලා තියෙන්නේ. කැප් සෙට් එකත් ගන්න ඉතින් කොහොම හරි කැප් එක වැඩි වෙනවනේ එතකොට මේකේ තියෙන කැප් නම් හරි නැහැ වැඩිය. ඒ කට්ටිය ලස්සන ඇති. මට නම් ලස්සන නෑ වැඩිය. 6th anniversary එකේ කැප් එකත් එනවායි කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔය බන්ඩල් එක රිටර්න් ඒවි. වෙන සර්වර් එකකට නම් ඕක ෆ්‍රීම දීලා තියෙනවා බන්ඩල් එක. අපේ සර්වර් එකට නම් මැජික් වලට නෑ මැනික් වලට එන්නේ. ඊට පස්සේ ඉතින් ඔන්න AK47 එක ආවනේ අපිට ඒ නිසා අයන එකක් නෑ. ඊට පස්සේ ලොලි මෝල්ට් එක ආවමත් එන්න ඉඩ තියෙනවා. ඒවත් ගන්න ජෙම් රෙඩි කරගෙන තියාගන්න. ඊට පස්සේ ඉතින් මතක් කරන්න ඕන අපේ channel එක subscribe කරලා like කරන්න. bell icon එකත් open දාලා තියාගන්න. එතකොට වීඩියෝ එක දාපු ගමන් වීඩියෝ එක ඔයාලට බලන්න පුළුවන්. හැම සතියෙම සෙනසුරාදා වීඩියෝ දාන්නේ අපි. ඊට පස්සේ මෙන්න මේ වගේ ෆුට්බෝල් මේකක් එන්න තියෙනවා. ඒක බැටරි රොයල් කෑෂ් කාඩ් ගාලා මිෂන් කම්ප්ලීට් කරලා තමයි ගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ කිට් තුන එනවායි කියලා තියෙන්නේ. ඉතින් ඔය පරණ කිට් 2025ද කොහෙද ආපු මේකනේ. ඔන්න ඔය වගේ ෆුට්බෝල් කිට් එකක් එනවා. ඔය ෆුට්බෝල් කිට් එකේ ඔයාලට කැමති නමයි ඉලක්කමයි දාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයිට අමතරව තව එහා පැත්තෙන් තියෙන බන්ඩල් ටිකක් එනවා. එක්ස්චේන්ජ් කරලත් ඔයාලට ඔක් ගන්න පුළුවන්. ඒකටත් ඉතින් ජෙම් ටික රෙඩි කරගෙන තියාගන්න. ගොඩක් ජෙම් යාවි ඔක්කොම ගන්නගෙන එන්න. ඉතින් ඒකත් රෙඩි වෙලා ඉන්න. ඊට පස්සේ අපිට එන්න තියෙනවා පරණ කාලේ ආපු CR7 ගේ කාලේ ආපු මේ ෂර්ට් උයි කලිසමුයි ටික එන්න තියෙනවා. ආයෙත් ඉතින් ඒකට ජෙම් ටික රෙඩි කරගෙන තියාගන්න. ওই ටික තමයි තියෙන්නේ ෂර්ට් උයි කලිසම් වලින් එන්න ෆුට්බෝල් මේ වගේ. ඉතුරු ටික නම් එන එකක් නෑ මන් දන්නේ ඒක නම් හරියටම. ඔයාලා ඉතින් ඕකට ජෙම් රෙඩි කරගෙන තියාගන්න. ඊට පස්සේ තියෙනවා සුපිරි ඉවෙන්ට් එකක් එකක් බලන්න ඕන. ඉතින් ඔන්න කොණ්ඩ ටිකත් එනවා. ඔය කොණ්ඩ ටිකේ හෙයා කට්ස් ටිකක් තමයි තියෙන්නේ. ඔය තුනම එන්න තියෙනවා. ඒකට ජෙම් රෙඩි කරගෙන තියාගන්න. ඊළඟට තමයි ඔයාලා ආසම ඉවෙන්ට් එක එන්නේ. ඒකත් බලන්න ඕන නම් subscribe කරලා තියාගන්න. ඔන්න ඉතින් ඔය රැවුල් තුන එන්න තියෙනවා. පප්ප රැවුලත් එක්ක තමයි එන්න තියෙන්නේ. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. bye bye.